යන්නේ තියාගෙන අද යන්නේ පොඩි වැඩකට බඩේ රුම් කරලා පුච්චලා ගන්න එන්න ගන්න. ඉතින් බඩේ රුම් කරලා කඩා ගන්න. අපි පොඩක් දුරටම යන්න ඕනේ. ප්ලාස්ටර් එකක් කරමු. එන්නේ ඉතින් බාන්නේ යාළුනේ ඉරවුත් ඉන්නවා. ෂෝ කරල් දෙයක් කඩා ගන්න දන්නේ දෙන්න එක කරලා එන්නේ ඉතින් බඩේ රුම් කරලා හරි ඔන්න ඉතින් බඩේ රුම් කරලා කඩා ගත්තා. අපි ඉතින් යම් පුච්චලා කමු වෙලා ඉතින් දැන් බඩේ රුම් කඩන්න කාලේ හරි දැන් මං වේලට තමයි බලාගෙන ඉන්නේ. දැන් ඉතින් මේ බලන්න තරල් ටික වේලිලා තියෙන්නේ. දැන් ඉතින් තව දවස් 10කින් 15කින් ඉතින් කඩන්න තමයි තියෙන්නේ ඉතින්. කොහොමද කියලා බලන්නකො ඉතින්. අපි යන්කෝ තා ටිකක් බලන්න. අනේ ඉතින් අපි ගිනි මැලේ පත්තු කරන්න කලින් අපි ඉතින් බඩේන කරල් දෙක ගලවගමු. ගලවලා ඉල්ල ගිනි මැලේ ගහලා ඉවරලා අපි ඉතින් පුච්චනලිත් අපි බලමුකෝ දැන් ඔම්ම ටිකක් බලානේ යමුකෝ. ඔන්න ඉතින් මෙහෙම තිබ්බා. එන මෙහෙම තිබ්බා. දැන් ඉතින් කියන්නේ මේව ගලවලා මෙහෙම තියලා අපි දැන් ගිනි මැලේ පත්තු කරගමු. ඔන්න ඉතින් යාළුවනේ ගිනි මැලෙත් ඇවිලිනවා. ඉතින් අපි දැන් බලමු හිමීට අවුලගෙන බඩේ රුම් කරල් ටික පුච්ච ගන්න ඉතින් මේක පොඩ්ඩක් අඟුරු වෙන්න ඕනේ. ඔය වින්නකො පොඩ්ඩක් පුච්චන්න හදන්නේ. ඔන්න ඉතින් යාළුවනේ දැන් බඩේ රුම් කරලා කඩන්න හදන්නේ. හරිද? දැන් ඉතින් මෙතනින් කැඩුවා. මේක අයින් කරා. දැන් මේකට ඇණයක් ගහනවා. මම පිහියක් ගන්න මෙනිස්සර ඇණයක් ගත්තා අල්ල ගන්න ලේසි ඉන්න. මෙහෙම පොඩ්ඩක් ගහ ගන්න. ඊට පස්සේ ඉතින් මෙහෙම අල්ලගෙන ඉන්න තමයි තියෙන්නේ. මේ ඉතින් බලන්න බඩේ රුම් කරලා ලස්සනට පිච්චෙනවා. දැන් ඉතින් ඔහොම පිච්චෙන්න එහෙම තියක් තියෙනවා. පොඩ්ඩක් ගින්දර පොඩ්ඩක් මැරෙන්න අන්නවම තිබ්බා. දැන් මෙහෙම ටිකක් කියලා තියලා තියෙනවා. මේක දැලි ගෑවෙනවා. ඉතින් පිච්චෙන දැලි ගෑවෙනවනේ ඉතින්. මම බලන්න ටිකක් කොහොමද දැන් බඩේ රුම් කරලා ලස්සනට පිච්චෙනවා. දැන් මේ විදිහට බලන්න රන්වන් පාට එනවා. අන්න ඉතින් යාළුවනේ ඇට දැන් පුපුරනවා. බලන්න ඉතින් මේ සද්ද ඇහෙන ටික් ටික් ගාලා මේ ඉතින් වෙනවා වී බඩේ රුම් කරලා වී. දැන් ඉතින් මම අනිත් පැත්තට තියලා දියොම් මේ නෑ. අන්න ඉතින් දැන් යාළුවනේ අපි බඩේ රුම් කරලා ගන්නවා. දැන් ඉතින් මේ හොඳට පිච්චිලා තියෙන්නේ. දැන් ටිකක් කලුත් වෙලා මෙහෙම තියලා දැන් ඉතින් බඩේ රුම් කරලා මෙහෙම තියලා අපි මේක ගලව ගමු. පොඩ්ඩක් දනවා. හරි ඔන්න ඉතින් ගැලෙව්වා. එහෙනම් ඉතින් අපි මෙතනින් තියලා තියෙමු. අපි පොඩ්ඩක් අනිත් ටිකත් පුච්ච ගන්නවා. ඔකට තව දාන්න ලුණු ටිකුයි මිරිස් ටිකුයි දාලා පොඩ්ඩක් ගාලා කන්නකො. අපි බඩේ රුම් ගත්ත දවසට ඔයාලත් මේක try කරලා බලන්න. එහෙනම් මාව follow කරලා මට like එකක් දාලා වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන් වීඩියෝ එක share කරන්න තව කෙනෙකුට බලන්න. එහෙනම් ජය වේවා.